ඔබ සියලුම දෙනා මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා. මම අද කතා කරන්න යන්නේ සෙනසුරු මාරුව ගැන. සුවිශේෂී ග්‍රහ මාරුව තමයි සෙනසුරු මාරුව කියලා කියන්නේ. සාමාන්‍ය සෙනසුරු ග්‍රහයා වර්ෂ 2කමාරක 3ක් විතර වගේ කාලයක් එක රාශියක ඉන්නවා. කුම්භ රාශියේ හිටපු සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියේ ඉන්න දැනට කුම්භ රාශියේ ඉන්න සෙනසුරු ග්‍රහයා මීන රාශියට තමයි මාරුවන්නේ. අපි බලමු මෙම ග්‍රහ මාරුව කොහොමද තුලා ලග්න හිමියාට බලපාන්නේ කියලා. විශේෂයෙන් සෙනසුරු කියන ග්‍රහයා ගැන කතා කරනකොට මේ සෙනසුරු කියන ග්‍රහයා කේන්ද්‍රයක ඕනෑම කේන්ද්‍රයක 3 6 11 3 6 11 කියන භාවයන් වල තමයි වඩාත් බලවත් වෙන්නේ. ඉතින් ඒ නිසා දැන් මේ පස්වෙනි භාවයේ ඉන්න පහේ හිටපු සෙනසුරු තමයි 6ට යන්නේ. එතකොට සාමාන්‍යයෙන් පහේ හිටපු කාලයට වඩා 6ේ ඉන්නකොට සෙනසුරු හොඳයි. එතකොට සමස්තයක් වශයෙන් පුජ්‍යලිකව කේන්ද්‍ර වල තියෙන දේවල් බලන්නේ නැතුව සමස්තයක් හැටියට බැලුවොත් මේ ග්‍රහ මාරුව තුලා ලග්න හිමියන්ට ඉතාමත්ම සුබයි. විශේෂයෙන් සෙනසුරුගේ මහ දශාවක් හෝ අතුරු දශාවක් ගත කරනවා නම් ඒ තුලා ලග්න හිමියන්ට ගොඩාක් මේකේ සුබඵල ලැබෙනවා. සෙනසුරු කියලා කියන්නේ තුලාවට උච්ච ග්‍රහයා. තුලා රාශියට උච්චයි. ඒ වගේම සෙනසුරු ග්‍රහයා තුලා ලග්න හිමි කේන්ද්‍රයේ 5 සහ 4 කියන ස්ථානවලට අධිපති. එතකොට කේන්ද්‍රයේ යම්කිසි කේන්ද්‍රයක ඒ 4 5 කියලා කියන්නේ බලවත් ස්ථානයි. එතකොට මේ 4 5 කියන ස්ථාන දෙකම එක විට අධිපතිත්වයේ දැරීම නිසා සෙනසුරු ග්‍රහයා තුලාවට සුබ ග්‍රහයෙක්. ඒ වගේම යෝගකාරක ග්‍රහයක් වෙනවා. මේ නිසා කොහොමත් තුලා ලග්න හිමියාට සුබඵල අනිවාර්යයෙන්ම ලැබෙනවා. 22 වෙනි දෙල්කානාධිපති වෙලා සෙනසුරු හිටියොත් ටිකක් සමහර විට අඩු වෙන්න පුළුවන්. නැත්තම් සෙනසුරුගේ සුබ ඵල කොහොමත් ලැබෙනවා. ඒ කියන්නේ 6 කියලා කියන්නේ සතුරු ස්ථානයේ. එතකොට මේ සතුරන්ගෙන් වෙන හානි නැතුව යනවා. සතුරු උවදුර වලින් ජය ගන්නවා අනිවාර්යයෙන්ම. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ විශේෂ ධනලාභ වාගේ දේවල් ලැබෙන්න පුළුවන්. ආර්ථිකය යහපත් වෙන්න පුළුවන්. විශේෂයෙන් ගෙයක් වාගේ දෙයක් හදනවා නම් ඒ ගෙවල් දොරවල් පිළිබඳ ප්‍රශ්න තිබිච්චා ඉන්නවා නම් ඒ ප්‍රශ්න නිරාකරණය වෙනවා. අලුතෙන් ගෙයක් හදන්න, ඉඩම් මිලදී ගන්න, වාහනයක් ගන්න ඒ බලාපොරොත්තු ඉටු වෙන කාලයක්. විශේෂයෙන් කියන්න ඕනේ මේ සෙනසුරු නරක ග්‍රහයක් හැටියට සැලකුවත් සෙනසුරුගේ සෙනසුරු සමහර වෙලාවට මුදල් ලබා දෙන යහපත් දේවල් ඇති කරනවා. ඒ කියන්නේ එක ලග්න වලට සුබ ග්‍රහයෝ ඉන්නවා. දැන් තුලා ලග්නේ ගත්තාමත් ඒ වගේම වෘෂභ ලග්නේ ගත්තාමත් ඒ වෘෂභ තුලා කියන ලග්න වලට සෙනසුරු සුබයි. තුලාවට විශේෂයෙන් ගත්තාම තුලාවට සුබ ග්‍රහය තමයි සෙනසුරු කියලා කියන්නේ. ඒ නිසා තුලා ලග්න හිමියන්ට අනිවාර්යෙන් මෙම ග්‍රහ මාරුවත් එක්ක සුබඵල ලැබෙනවා. ඒ කියන්නේ 6 කියලා කියන්නේ සෙනසුරුට බලවත් ස්ථානයක්. 3 6 11 කියන්නේ බලවත් ස්ථානයක්. එතකොට අනිවාර්යයෙන්ම ඒ 6ට සෙනසුරු ආවහම අනිවාර්යෙන් පෙර තිබුණු කරදර නැති වෙලා මින් ඉදිරියට වසර 7මාරක් විතර වසර 2මාරක් පවතින මේ 2මාරෙත් සුබයි ළඟට 7 තියෙන කාලෙත් 8 තියෙන කාලෙත් විතර අයහපත් වෙන්නේ නැහැ. වසර 10ක් විතර වාගේ යනකම් ඉදිරියට සුබ කාලයක් ලබනවා. ඒ වගේම කියන්න ඕනේ මේ සෙනසුරු කියන ග්‍රහය දැන් රනිල් වික්‍රමසිංහ ගත්තොත් රනිල් වික්‍රමසිංහගේ කේන්ද්‍රයේ 6 වෙනි ස්ථානයේ සෙනසුරු ඉදි තමයි රනිල් වික්‍රමසිංහ ලංකාවේ ගරු රනිල් වික්‍රමසිංහ ලංකාවේ ජනාධිපති බවට පත් උනේ සෙනසුරු 6 ඉදි. එතකොට මේක ඊටාත්ම බලවත් පිහිටීමක්. 6 ඉන්නකොට හුඟක් දේවල් බලාපොරොත්තු නොයි